අපි මේ ගමන ලෝචිට හොරෙන් යන හින්දා ඒකී හැරෙන්න කලින් පාන්දරිම ගෙදරින් පැනගමු. එයා නැගිටලා අපිව හොයයිනේ අම්මේ. මං කිව්වා එයාට මගේ කොන්දේ අමාරුවට තෙල් සාත්තුවක් කරගන්න ආයුර්වේදයට යනවා කියලා ඔයා එක්ක. ඔය මේකප් පුලුල හිටියොත් අරකි හැරී චූටියෝ ඉක්මන් කල්ල ඔය බෑග් එක අරන් වරේ. අම්මෝ අම්මේ මේක මොකද මෙච්චර බර කෑ ගහන්න නැතුව ඉක්මනට යමන් ලෝචිය හැරෙන්න කලින්. මේ මං අපි දෙන්නට කන්න සැන්ඩ්විච් හැදුවා. මොනාද ඇතුළට දැම්මේ? පරිප්පු. පරිප්පු? පරිප්පු සැන්ඩ්විච්. මේක දැක්කම අර ට්‍රැවල් විත් වයිෆ්ලට ඉරිසිය හිතෙයි. අපරාදේ ලෝචිට මැක්කොෆෝබියා නොතිබ්බනම් එයාවත් මේ ගමන එක්කෙන්න තිබුණා. මැක්කොෆෝබියා නෙමෙයි අම්මේ. අයියෝ උස තැන්වලට ගිහින් බිම බලන්න තියෙන බයට කියන්නේ ඇක්ට්‍රොෆෝබියා කියලා. අයියෝ කොහෙද මේ මාව අරන් යන්නේ? අනේ මාව බිමට එක්කයි යන්නකෝ. මට බෑ අම්මෝ. මොන අපරාධයක්ද මේ? ඔන්න ඕකට තමයි කියන්නේ අනුන්ගේ ගමන් වලට හොරෙන් සහභාගී වෙලා ඉල්ලා පරිප්පු කන්න එපා කියලා. දැන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමඟ.